හායි කොහොමද? ඔන්න එහෙනම් මං අදත් ආවා ඔයාගේ ජීවිතේට වටින කතාවක් අරගෙන. මේ වීඩියෝ එක ඉවරනකම් දිගටම බලන්නකෝ. ඔයාගේ ජීවිතෙත් ඉන්නවද ඔයා එක අඩියක් හරි ඉස්සරහට තියන්න උත්සාහ කරද්දී ඔයාගේ කකුලෙන් අදින ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි එහෙමත් නැත්නම් යාළුවෙක් හරි ෆැමිලි එකේ කවුරු හරි ඉන්නවද? එහෙනම් ඔයා මේක බලන්නම ඕනේ. ඔව් අපි හැමෝටම ඉන්නවා එහෙම කවුරුම හරි. අපි මොකක්ම හරි දෙයක් කරන්න උත්සාහ කරද්දී රටේ නැති දේවල් කියලා අපි ඔළුව අවුල් කරන ගොඩක් පිරිසක් අපි වටේ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අත්දැකීම් එක්ක ඒගොල්ලෝ අපි කරන්න යන දේ ජජ් කරනවා. ඔයාට කියන්න පුළුවන් ඕව කරලා කාටද හරි ගියේ. තීරුමක් නැති වැඩ කරන්න එපා. රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන වැඩ කරන්න එපා. ඔය වගේ ගොඩාක් කතා ඔයාට කියයි. ඒත් ඔයා දිනපු දවසට ඔහොම කතා කියපු එක මිනිස්සෙක්වත් ඔයාට හොයාගන්නවත් නැති වෙයි. ඔයා දන්නවද? අපි දිනපු දවසට අපි සාර්ථක වුණ දවසට අපෙන් ඉස්සරවම ගිලිහෙන්නේ කවුද කියලා. අපේ ළඟින් ඉන්න මිනිස්සු තමයි අපෙන් ඈත් වෙන්නේ. ඒ ඇයි කියලා දන්නවද? ඔයා ටික ටික ඉස්සරහට යද්දී ඔයාගෙන් ගිලිහෙන්න පුළුවන් ඔයාගේ පාර්ට්නර්. ඒ කියන්නේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්, එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවෝ, ඔයාව මග හරින්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ අසල්වාසීනොත් එක්ක කතා බහ කරලා හිටපු පිරිස වත් එක්ක මතභේද ගැටුම් ඇති කරගන්න ඉන්න පුළුවන්. පුංචි පුංචි දේවල්වලට තරහ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් බොහෝ දුරට ඔයාගේ ෆැමිලි එකත් ඔයත් එක්ක මොකක් හරි ප්‍රශ්නකින් ඉන්නවනම් ෆැමිලි එකගෙනුත් ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන්. ඔයාට මෙහෙම ප්‍රශ්න එද්දි හිතෙන්න පුළුවන් ඇයි මටම මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ? මම මේගොල්ලන්ට කරපු වරදක් නැහැ. ඇයි ඒගොල්ලෝ මටම මෙහෙම ප්‍රශ්න ඇති කරන්නේ කියලා. ඔයා මෙහෙම ඩවුන් වෙන්න ගියොත් එහෙම ඔයාට ඔයාගේ ඉස්සරහ ගමන ගැන ලොකු අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. මං කරන්නේ වැරදි දෙයක්ද? ඒ නිසාද මෙයාලා මට මෙහෙම කරන්නේ කියලා නැහැ. ඔයා කරන්නේ හොඳ දෙයක් නම් ඔයාගේ වටේ පිටේ ඉන්න නෙගටිව් මිනිස්සු ඔක්කොම අයින් කරනවා. ඒක මේක විශ්වයේ නීතියක්. ඉතින් ඔයා කිසිම වෙලාවක බය වෙන්න එපා කවුරු ඔයාගෙන් ගිලිහුණා. ඔයාට ඉස්සරහදී හිතෙන්න පුළුවන් මේ දේ සිද්ධ වුණේ මගේම හොඳටම කියලා. අන්න ඒ දවස් එනකන් ඔයා ඉවසලා ඉන්න. ඔයා දන්නවද ඔයා ටික ටික ඉස්සරහට යද්දී ඔයාගේ වටේ ඉන්න පිරිස ඔයාගෙන් ඈත් වෙන්නේ ඇයි කියලා? සමහර විට මේක බොහෝ දෙනෙකුට හිත රිදෙන කතාවක් වෙයි. ඒත් මම මේක ඔයාට කියන්න ඕනි කතාවක්. ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන ගමනේදී ඒගොල්ලන් හරි අකමැති ඔයාගේ ජීවිතේ එයාලා වෙනුවෙන් දීලා තිබුණ තැන අහිමි වෙනවට. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ලොකු වටිනාකමක් ඒගොල්ලන්ට දීලා තිබුණා නම් ඒ වටිනාකම අඩු වෙනවට එයාලා හරි අකමැති. කොහොමත් කොයි කවුරුත් කැමති අපි ඒගොල්ලන්ගේ අත යටින් ඉන්න තරමට. අත යටින් ඉන්න තරමට ඒගොල්ලෝ අපිත් එක්ක හිතවත්කම් පවත්වනවා, සහයෝගයෙන් වැඩ කරනවා, අපිට ආදරය කරනවා. අපි ඒගොල්ලන්ට චුට්ටක් හරි ඉහළට යන්න ගත්තාම ඒගොල්ලෝ අපිත් එක්ක චුටි එක ප්‍රශ්න ඇති කරගන්න try කරනවා. ඒ මොකද ඔයාගේ මානසික මට්ටම බිඳ දාන්න. ඒ කියන්නේ ඔයාව ඩවුන් කරන්න. ඔයාව පොඩ්ඩක් අපහසුතාවයට පත් කරන්න. එයාලා එහෙම කළා බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙන් ඒගොල්ලන්ට අවධානය. මේ ගමනේදී ඔයා අවධානය වැඩිපුර දෙන්නේ ඔයාගේ ඉස්සරහට. ඒ කියන්නේ ඔයාගේ අනාගතයට. එතකොට ඔයාට ඒගොල්ලන් වෙනුවෙන් වැය කරන්න කාලයක් නැහැ. අනවශ්‍ය ඕපදූප නැහැ. අනවශ්‍ය වචන නැහැ. කියනවා අනවශ්‍ය විදිහට ඔයාට ඒගොල්ලන් ගැන හොයලා බලන්න වෙලාවක් නැහැ. ඒගොල්ලන් එක්ක ගත කරන්න වෙලාවක් නැහැ. ඔයා සම්පූර්ණ කාලය යොදවන්නේ ඔයාගේ අනාගතයට. ඒ විතරක් නෙවෙයි ඔයා එහෙම කරද්දී ඔයා ඒගොල්ලන්ට වඩා සමහර විට ඒගොල්ලන්ට වඩා ඔයාගේ ජීවිතේ බැබලෙන්න පුළුවන්. ඔයාගේ කුසලතා වර්ධනය වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ සමහර දේවල් ජය ගන්න පුළුවන්. මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙද්දී එයාලා හරි අකමැති. එයාලගේ ජීවිතේට ඔයා මුල් තැන නොදෙයි කියලා. ඔයා ඔයාගේ ජීවිතේට මුල් තැන දීලා වැඩ කරද්දී එයාලා ඒකට හරි අකමැති. අන්න මේ හේතුවත් බලපානවා ඔයාගේ ජීවිතය ළඟින් ඉන්න අය ගිලිහෙන්න. මේකත් හොඳින් මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ ඔයා ඉස්සරහට යන ගමනේදී ඔයාගේ ළඟින් හිටපු අය වෙනුවෙන් ඔයා කවදාවත් හිටගන්න බය වෙන්න එපා. ඒගොල්ලන් වෙනුවෙන් ඔයා අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. අද ඔයා ඔතන ඉන්නවනම් ඉන්නේ ඒගොල්ලන්ගේ සපෝට් එක නිසා. හිතින් හරි ඒගොල්ලෝ ඔයාට පුංචි හරි සපෝට් එකක් දුන්නා නම්
අනිවාර්යයෙන්ම ඔයා ඒගොල්ලන් එක ඉන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයාව හැරගියපු මිනිස්සු අතර ඔයාගේ ජීවිතේ හැමදාම ඔයාගේ ළඟින් හිටපු මිනිස්සුත් එක්ක ඔයා අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. දැන් එතකොට හැරගියපු අය ඉන්නේ. අන්න හැරගියපු අය ඔයා හිතින් අමතක කරන්න. ඒගොල්ලන්ට වෛර කරන්නවත් ඒගොල්ලෝ ගැන පසුතැවෙන්නවත් යන්න එපා. ඔයා ඒගොල්ලන්ව හිතින් අතහැරලා දාන්න. ඒගොල්ලෝ ගැන කිසිම හැඟීමක් තියාගන්න එපා. තේරුණාද? ඔයා මේ ඉස්සරහට යන ගමනේදී ඔයාගේ වටේ ඉන්න පිරිස වෙස් මූණු දාගෙන නම් ඉන්නේ. ඒක ඔයා දන්නවනම් ඒ පිරිස ඔයා අයින් කරන්න. මොකද ඔයා මේ යන ගමනේදී වෙස් මූණු දාගත්ත පිරිස ඔයත් එක්ක ඉන්නවා කියන්නේ ඔයා ගොඩාක් අපස්ථාවට පත් වෙනවා. වටේ පිටේ පුංචි සද්ද එහෙනම් ගණන් ගන්න එපා. අපස්ථාවට පත් වෙනවා. ඉතින් ඔයාගේ මේ හීනෙට ගියාම ඔයාගේ හීනෙට අයිතිකාරය ගොඩක් හිඳේවි. ඒ නිසා කරුණා කරලා මේ මිනිස්සු ඔයාගේ ජීවිතෙන් අයින් කරගන්න. නැත්නම් ඔයාගේ ජීවිතේට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔයා ගෑනු ළමෙක් නම් මේකත් මතක තියාගන්න. ඔයා ඕනිම සිටුේෂන් එකට ඔරොත්තු දෙන ගට් එකක් හදාගන්න. ඒකෙන් ඔයාට පුළුවන් ඕනම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ලේසි මනසක් හදාගන්න. මගේ මේ වීඩියෝ එකෙන් ඔයාටත් මොකක්ම හරි දෙයක් ලැබුණා නම් ආගේ ජීවිතේට හොඳ දෙයක් ලැබුණා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වීඩියෝ තවත් ඔයාට ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් මේක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මම අදට ගිහින් එන්නම්. සුබ දවසක්. බයි.